ගං වතුර බැහැලා ගියාට ප්‍රශ්න බැහැලා ගියේ නෑ නේද? දැන් තමයි ඇත්තටම අරගලින් පටන් ගන්නෙ. මේ අමාරු කාලේ ඔබේ මනස කඩා වැටෙන්නේ නැතුව තියාගන්නේ කොහොමද? ආයුබෝවන්. මම විශේෂඥ මනෝවෛද්‍ය විපුල විජේසිරි. මම පේරාදෙණිය රෝහලේ මනෝවෛද්‍ය විශේෂඥවරයෙක් විදිහට වැඩ කරනවා. දැන් ගං වතුර බැහැලා ගිහිල්ලා නායමය අවදානමක් ටිකක් අඩු වෙලා තියෙනවා. හැබැයි දැන් තමයි අමාරුම කාලේ පටන් ගන්නෙ. ගෙවල් හොදන්න ඕනේ, ලියකියවිලි හදා ගන්න ඕනේ. සමහර අය තාම කඳුරුවල. මේ අලුත් දුෂ්කර ජීවිතයට හුරු වෙන්න බැරි ඔබ පීඩා විඳිනවාද? අද මම කතා කරන්නේ ඇඩ්ජස්ට්මන්ට් ඩිසෝඩර් නැත්නම් මේ අලුත් තත්ත්වයට හැඩගැසීමේදී ඇතිවිය හැකි මානසික ගැටලු ගැන. පළවෙනි දේ තමයි මේ ලොකු වෙනසක් වුණාම ඒකට හිත හදාගන්න අපිට කාලයක් යනවා. ඒක සාමාන්‍යයි. හැබැයි මේ වෙනස නිසා ඔබට දරා ගන්න බැරි තරම් දුකක් එනවා නම්, කේන්තියක් එනවා නම්, එහෙම නැත්නම් ඔබේ රස්සාව ඔබට කරගන්න බැරි නම්, දරුවන් බලා ගන්න බැරි නම් අපි ඒකට කියනවා ඇඩ්ජස්ට්මන්ට් ඩිසෝඩර් කියලා. කොහොමද අපි මේකට මුහුණ දෙන්නේ? අපිට තියෙන විශාල කාර්යභාරයක්, විශාල වැඩ කොටස අපි කුඩා කොටස් වලට කඩා ගන්න ඕනේ. මුළු ගේම ජරා වෙලා තියෙනවනම් මුළු ගේම එකපාර අස් කරන්න හිතන්න එපා. කොටසක් අස් කරන්න. ගේ කැඩලා තියෙනවා මුළු ගේම එකපාර හදන්න හිතන්න එපා. අද ගේ කොටසක් අස් කරන එක ගැන හිතන්න. හෙට ලියකියවිලි ගැන බලන්න. පොඩි ඉලක්ක ගන්න. ඔබ මේ අවස්ථාවේදී සමහරවිට කඳවුරක ඉන්නව වෙන්න පුළුවන්. එහෙම හිටියත් දිනචර්යාවක්, රූටින් එකක් හදාගන්න. වෙලාවට කන්න, වෙලාවට නිදා ගන්න. ඇයි මටම මෙහෙම උනේ කියලා හිතා ඉන්නවට වඩා මේක දැන් වෙලා ඉවරයි. ඊළඟට මම මොනවද කරන්න ඕනේ කියලා හිතලා බලන්න උත්සාහ කරන්න. ඒකට අපි කියන ඇක්සෙප්ටන්ස් කියලා. එහෙම වුණාම අපිට මෙතන ඉස්සරහට යන්න පුළුවන්. අවස්ථා කීපයක් තියෙනවා ඔබ උදව් ලබා ගැනීමට යොමු විය යුතු. පළවෙනි එක තමයි ඔබට එදිනදා වැඩ කටයුතු කර ගැනීමට අපහසු නම්. ඒ කියන්නේ තමන්ගේ ගෙදර වැඩ, දරුවන්ගේ වැඩ, රැකියාවේ වැඩ කරගන්න අපහසු විනා අන්න ඒ විදි අවස්ථාවකදී ඔබ උදව් ලබා ගැනීමට යොමු විය යුතුයි. දෙවෙනි එක තමයි ඔබට තියෙන පීඩාකාරී තත්ත්වය මේ සිදුවෙච්ච සිදුවීමත් එක්ක තිබිය හැකි පීඩාකාරී තත්ත්වයටත් වඩා වැඩි පීඩාකාරී තත්ත්වයක් තියෙනවා නම්. ඒ කියන්නේ අපි කියනවා disproportionate distress එකක් තියෙනවා නම්. ඒ කියන්නේ සමහරලාට ඔබට ඇඬෙනවා, ඒක නවත්ත ගන්න බෑ, පැයක්, පැය දෙකක් එක දිගට ඇඬෙනවා. ඒ වගේ සමහරවිට ඔබට තරහ යනවා, ඒ තරහ කන්ට්‍රෝල් කරගන්න බෑ. ඒ තරහත් එක්ක අනිත් අතට රණ්ඩුවට ගහ ගන්න යනවා. ඒ වගේම ඔබට හිතේ කාංසාව විශාල වශයෙන් වැඩි නම් ඒ කාංසා ගතියත් එක්ක හුස්ම හිර කරලා පපුව ගැහිලා නිකන් තම මැරෙන්න යනවා වගේ, heart attack එකක් හැදෙන්න යනවා වගේ නිකන් ලොකු බය ගතියක් එකපාර දැනෙනවා. අපි කියන panic attacks කියලා. ඒ විදිහ අවස්ථාවලදී ඔබ උදව් ලබා ගැනීමට යොමු විය යුතුයි. ඒ වගේම අවදානම් ලක්ෂණ තියෙනවා නම්, ඒ කියන්නේ ඔබට මේ තියෙන තත්ත්වයක් එක්ක, මේ තියෙන පීඩාකාරී තත්ත්වයක් එක්ක තමන්ට හෝ වෙන කෙනෙකුට හානියක් කරන්න හිතෙනවා නම්, තමන්ට හානියක් කරගන්න හිතෙනවා නම්, කපා ගන්න හිතෙනවා නම්, නැත්නම් ජීවිතේ නැති කරගන්න වගේ සිතුවිලි එනවා නම්, නැත්නම් වෙන කෙනෙකුට හානියක් කරන්න හිතෙනවා නම්, අන්න ඒ අවස්ථාවේදීත් ඔබ උපදෙස් සහ ප්‍රතිකාර සඳහා යොමු විය යුතුයි. අනිත් එක තමයි ඔබ මේ අවස්ථාවේ තිබෙන පීඩාකාරී තත්ත්වයෙන් ගැලවෙන්න මත්පැන් භාවිතයට හෝ මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වෙලා තියෙනවා නම්, කෙනෙක් පීඩනයකින් ඉද්දී ඒකෙන් ගැලවෙන්න නොයෙක් දේවල් කරන්න පුළුවන්. එතනදී හොඳ දේවලුත් තියෙනවා කරන්න. ඒ කියන්නේ අපි කියනවා ඇඩැප්ටිව් කෝපින් ස්ට්‍රැටජිස් කියලා. ඒ වගේම මැල් ඇඩැප්ටිව් කෝපින් ස්ට්‍රැටජිස් කියලා නරක දේවලුත් තියෙනවා. ඒ නරක දේවල් වලින් එකක් තමයි මේ මත්පැන් පානයට හෝ මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වීම. ඒ වගේ තත්ත්වයක් තියෙනවා නම් ඒ අවස්ථාවේදීත් ඔබ උපකාර ලබා ගැනීමට යොමු විය යුතුයි. තවත් ඔබ උදව් ලබා ගැනීමට යොමු යුතු අවස්ථාවක් තමයි පීඩාකාරී තත්ත්වය දිගින් දිගටම පැවතීම. ඒ කියන්නේ ආපදාවකින් පස්සේ මුල් දවස් කීපේ අපිට ලොකු පීඩාකාරී තත්ත්වයක් තියෙනවා. නමුත් සතියක් දෙකක් තුනක් යද්දී ක්‍රමානුකූලව පාරවල් හැදෙද්දී ආපහු ගෙවල් වලට යන්න පුළුවන් වෙද්දී අපිට මේ පීඩාකාරී තත්ත්වය ක්‍රමානුකූලව අඩු වෙන්න ඕනේ. එසේ අඩු වෙන්නේ නැතුව මේ මුල් දවස්වල තිබ්බ පීඩාකාරී තත්ත්වය දිගින් දිගටම තියෙනවා නම් ඒ අවස්ථාවේදීත් ඔබ උදව් සඳහා යොමු විය යුතුයි. ඒ වගේම අපේ සංස්කෘතියේ ශ්‍රී ලාංකික සමාජයේ වගේම සාමාන්‍ය ආසියාතික සමාජවලත් බොහෝ දුරට මානසික පීඩනය එළියට මතුවෙන්නේ ශාරීරික ලක්ෂණ විදිහට. ඒ නිසා ඔබට ශාරීරික ලක්ෂණ තියෙනවා නම් ඒක වෛද්‍යවරයෙක් ගාවට ගිහලා, කායික වෛද්‍යවරයෙක් ගාවට ගිහලා පරීක්ෂා කරපුවාම ගැටලුවක් නැහැ කියලා කියනවා නම්, ඒ කියන්නේ අපි උදාහරණයක් වශයෙන් කියමු, දිගටම තියෙන ඔළුවේ කැක්කුමක්, කොන් දෙක කැක්කුමක්, ඇඟ රිදෙන ගතියක්, ඇඟ දැවිල්ල ගතියක්, පපුව රිදෙන ගතියක් තියෙනවා. නමුත් මේවා පරීක්ෂා කරපුවාම
කායික වෛද්‍යවරයෙක් බලලා කියනවා මේවා සේරම නෝමල් කියලා. අන්න ඒ වගේ අවස්ථාවකදීත් බොහෝ දුරට මේ ශාරීරික ලක්ෂණ අර ඔබගේ තියෙන මානසික පීඩන නිසා එළියට මතුවෙන වෙනවා වෙන්න පුළුවන්. අන්න ඒ විදිහ අවස්ථාවලදීත් ඔබ උදව් සඳහා යොමු විය යුතුයි. මේ විදිහේ තත්ත්වයකට මුහුණ දුන්නාම ඒ නැගිටින එක ලේසි නෑ. නමුත් උදව් ඉල්ලන්න ලැජ්ජ වෙන්න එපා. ඔබට මේ විදිහේ ගැටලුවක් තියෙනවා නම් ළඟම රෝහලේ මානසික වෛද්‍ය සහායයට යොමු වෙලා අවශ්‍ය ප්‍රතිකාර ගන්න පැකිලෙන්න එපා. අපි ඔබට උදව් කරන්න ලෑස්තියි. බොහොම සුබ.